දවසම මහන්සි වෙලා හිටගෙන වැඩ කරලා ගෙදර ඇවිත් සපත්තු ගලවද්දි විලුඹේ දරා ගන්න බැරි තරම් වේදනාවක් ඔබට දැනෙනවද? එහෙමත් නැත්නම් ඔබේ මේ වේදනාව පටන් ගන්නේ උදෙන්මද? උදේ ඇඳෙන් නැගිටලා බිමට අඩිය තියෙන පළවෙනි මොහොතේම හරියට විදුලියක් වැදුනා වගේ තියුණු වේදනාවක් විලුඹ හරහා යනවද? ඔබ මේ දේවල් අත්විඳිනවා නම් මතක තබා ගන්න මේ ඔබට විතරක් නෙවෙයි. ගොඩක් වෙලා හිටගෙන වැඩ කරන අයට මේ වේදනාව ඉතා සුලභ දෙයක්. විශේෂයෙන් කාන්තාවන් අතර මේ තත්ත්වය ගොඩක් දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්නේ ඇයි මෙහෙම උදේට සහ රැයට විලුඹ රිදෙන්නේ කියන එක ගැනත් ඊටත් වඩා වැදගත්ම වෙන දේ මේ වේදනාව සම්පූර්ණයෙන්ම සහනයක් ලබා ගන්න කොහොමද කියන එක ගැන. මේ වේදනාව නැති කරගන්න නම් අපි මුලින්ම මේ වේදනාවට හේතුව අඳුනගන්න ඕනේ. උදේම නැගිටිනකොට දැනෙන මේ තියුණු වේදනාවට ප්‍රධානතම හේතුව වන්නේ ප්ලාන්ට් ෆැසියයිටිස් කියන රෝගී තත්ත්වය. හිතින් මවා ගන්න. ඔබේ විලුඹේ ඉඳලා ඇඟිලි දක්වා පාදයේ යටිපතුල දිගේ ඝන පටක තීරුවක් තියෙනවා. අපි මේකට කියනවා ප්ලාන්ට් ෆැසියා කියලා. මෙහි රාජකාරිය වෙන්නේ අපි ඇවිදිනකොට පාදයට එන පීඩනය දරා ගන්න එක. නමුත් ඔබ දවසම තද පොළවක හිටගෙන ඉන්නකොට මේ පටකයට විශාල පීඩනයක් එනවා. ඒ නිසා මේ පටකය කුඩා ඉරීම් වලට ඇති වෙන්න පුළුවන්. ඉදිමීමකට ලක් වෙන්නත් පුළුවන්. ඇයි එහෙනම් උදේට ගොඩක් රිදෙන්නේ? අපි නිදා ගන්නකොට අපේ පාදේ ලිහිල් වෙලා තියෙන්නේ පහළට නැවිලා. අර ඉදිමිලා තියෙන පටකේ ඒ විදිහටම තද වෙලා තමයි රැයට සුවපත් වෙන්නේ. උදේ නැගිටලා ඔබ එකපාරටම බිමට අඩිය තියද්දි අර තද වෙලා තියෙන පටකය එකපාරටම ඇදීමකට ලක් වෙනවා. අන්න ඒකයි ඒ පළවෙනි අඩිය තියද්දි දරා ගන්න බැරි තරම් වේදනාවක් එන්නේ. එතකොට ඇයි මේක කාන්තාවන්ට වැඩිපුර ඇති වෙන්නේ? මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක සපත්තු තෝරා ගැනීම. අපි ඇත්තම කතා කළොත් කාන්තාවන්ගේ සපත්තු ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ ලස්සනට මිසක් කකුලේ පහසුවට නෙවෙයි. අඩි උස සපත්තු විලුඹට ලොකු පීඩනයක් දෙනවා. ඒ වගේ තමයි කිසිම අඩියක් නැති කකුලේ හැඩයට සහයක් නොදෙන සපත්තු ෆ්ලැට් ෂූස් මේ තත්ත්වය වැඩි කරනවා. දෙවෙනි එක රැකියා පරිසරය. හෙදියන්, ගුරුවරුන්, රූපලාවන්‍ය ශිල්පීන් වගේ කාන්තාවන් දවසට පැය 8ක් 10ක් විතර ටයිල් හෝ කොන්ක්‍රීට් පොළවේ හිටගෙන ඉන්න සිද්ධ වෙනවා. තුන්වෙනි එක ශාරීරික වෙනස්කම්. විශේෂයෙන්ම ගර්භණී කාලයේදී ශරීරයේ බර වැඩිවීම සහ හෝමෝන වෙනස්කම් නිසා පාදයේ හැඩය වෙනස් වෙලා විලුඹට එන පීඩනය වැඩි වෙනවා. ප්‍රශ්නය ගැන කතා කළා ඇති. දැන් අපි බලමු විසඳුම් මොනවද කියලා. දවසම වැඩ කරලා විලුඹ රිදෙනකොට ගෙදරදීම කරන්න පුළුවන් දේවල් මෙන්න. පළවෙනි එක අයිස් වතුර බෝතලයකින් තැවීම. ප්ලාස්ටික් වතුර බෝතලයක් ශීතකරණයේ ෆ්‍රීසර් එකේ තියලා අයිස් කරගන්න. වැඩ ඇරලා ගෙදර ආවම පුටුවක වාඩි වෙලා මේ බෝතලයේ කකුල යටින් තියලා විලුඹ ඉඳලා ඇඟිලි දක්වා විනාඩි 10ක් විතර රෝල් කරන්න. මේකෙන් කකුලට හොඳ මසාජ් එකක් ලැබෙනවා වගේම ඉදිමම අඩු වෙනවා. දෙවෙනි එක තුවායක් ආධාරයෙන් කරන ව්‍යායාම. මේ උදේ ඇඳෙන් බහින්න කලින් කරනවා නම් වඩාත් හොඳයි. වාඩි වෙලා රෝල් කරගත්ත තුවායක් කකුලේ යටිපතුලේ මැදින් තියලා කකුල කෙලින් තියාගෙන තුවායෙන් දෙපැත්තට අදින්න. තප්පර 30ක් එහෙම ඉන්න. බිමට බර දෙන්න කලින් මේක ප්ලාන්ට් ෆැසියා පටකේ හොඳින් ඇදීමකට ලක් කරනවා. ඉතින් මේක ඇඳේ හාන්සි වෙලා කරත් ගැටලුවක් නැහැ. තුන්වෙනි එක කෙන්ඩා ව්‍යායාම කිරීම. අපේ කකුලේ කෙන්ඩාවල මාංශ පේශීන් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන විලුඹට. කෙන්ඩාව තද වෙනවා නම් විලුඹටත් මේ පීඩනය එනවා. ඒ වගේම තමයි ඔබ එදිනෙදා ව්‍යායාම් කරනවට අමතරව ඔබේ ඉරියව් පවත්වා ගැනීමේදීත් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ පුළුවන් වෙලාවට හරි වාඩි වෙලා කකුලට පහසුවක් සහ විවේකයක් ලබා දෙන්න. ඒත් එක්කම වේදනාව දීර්ඝකාලීනව තියෙනවා නම් අනිවාර්යයෙන්ම බෞද්ධ චිකිත්සක නිලධාරියෙකු සම්බන්ධ වෙලා හරියටම මේ තත්ත්වය පරීක්ෂා කරගෙන අදාළ ව්‍යායාම වල නිරත වීම මේ තත්ත්වයන් සුවපත් කරගන්නත් ඔයාට හැකියාව තියෙනවා.